සමහර අය මට ඇවිල්ලා කියලා තියෙනවා ෆාදර් දරන්න බැරි වෙච්ච මොහොතක මං එතනට ගිහිල්ලා ඉඳගෙන හිටියා ඒ පඩියේ කාත් කවුරුත් හිටියේ නැහැ මම පඩියේ ඉඳගෙන හිටියා ජේසු අම්මා දිහා බලාගෙන මට නිින්ද ගියා මං ආයේ ඇහැරලා බැලුවා කවුරුවක්වත් නැහැ මට දවස් ගානකට පස්සේ ෆාදේ නිින්ද ගියේ මං ඇඳේ නිදාගත්තට නිින්ද ගියේ නැහැ අන්තිමට මට කියපු දේ තමයි බෙහෙත් ගන්න වෙයි කියලා හැබැයි මට එදා හොඳටම නිින්ද ගියා ෆාදර් එදාට පස්සේ මට හොඳට නිින්ද යනවා මට බෙහෙත් ගන්න ඕනේ නැහැ ජේසු අම්මා ගාවට ගිහිල්ලා පාතිමාවේ අම්මා ගාවට ගිහිල්ලා ඒ බංකුවේ ඉඳගෙන නිදාගත් එක තමයි සුවය උනේ ඔබේ ජීවිතය ඇතුලේ ඔබ එනකම් පාතිමාවේ අම්මා හැමදාම බලාගෙන ඉන්නවා පාතිමාවේ අම්මා බලාගෙන ඉන්නවා ඔබව අවශ්‍ය නිසා